අපි අද තල් වලින් රසම රස බීමක් හදමුද? හදන කට්ටිය එන්නකෝ මාත් එක්ක. ඉස්සෙල්ලම හොඳට ඉදුණු තල් ගෙඩියක් අපි අරගෙන ඒකේ ඔය උඩ කොටස අයින් කරගන්න ඕනේ. අයින් කරලා අපි ඒක ලිපේ තියලා හොඳට රත් කරගන්න ඕනේ. රත් කරගන්නවා කියලා මං කිව්වේ පැත්ත හරව රත් කරන්න ඕනේ. එතකොට සුදු පාට ඒකේ තල් කිරි වගේ දෙයක් එළියට එනවා. ඒක තමයි තිත්ත. ඒක එළියට එනකන් අපි විනාඩි 5ක් වගේ පැත්ත හරව තල් ගෙඩිය පොඩ්ඩක් පුච්ච ගන්න ඕනේ. ඒ විදියට වටේම හොඳට පුච්ච ගත්තට පස්සේ අපිට ලේසියෙන්ම තල් පොත්ත ඉවත් කරගන්න පුළුවන්. මේ විදියට වටේට මේ ඇදලා තල් පොත්ත අපි අයින් කරගන්න ඕනේ. හොඳට තල් පොත්ත සුද්ධ කරගත්තට පස්සේ මේ විදියට තමයි පේන්නේ. මේක අපි ඊට පස්සේ චුට්ටක් හොදගෙන ඇවිල්ලා අවශ්‍ය ප්‍රමාණයට ඇල් වතුර දාලා මේක මිරික ගන්න තමයි ඕනේ. ඔයාලගේ පැතිවලත් මේ දවස්වල තල් තියෙනවද? අපේ පැත්තේ නම් තියෙනවා. ඒක මම සල්ලි වලට තමයි ගත්තේ. මේ ගෙඩිය 250ක් වගේ වුණා. සමහර යාළුවන්ට නම් ඉතින් ගස්වල උණ තරම් තල් ඇති නේද? මගේ නම් ආසම බීමක් තමයි තල් කියන්නේ. ඒකේ සුවඳට මං හරිම ආසයි. ඔය හරි දැක්කොත් ඉතින් අනිවාර්යයෙන්ම අරගෙන බීම හදලා බොනවා. මේ විදියට වතුර දාලා අතින් හොඳට මිරික මේ තල් විෂ ටික ඔක්කොම අපි එළියට ගන්න ඕනේ. සාමාන්‍යයෙන් තල් ගෙඩිය ඇතුලේ තල් ඇට 3ක් විතර තියෙනවා. තුනම එකපාර මිරික ගන්නකොට නම් මේ විදිහට වෙන් කරගෙන එකින් එක මිරික ගන්නකොට හොඳට තල් විෂ ටික අපිට ගන්න පුළුවන්. ඔය මම පෙන්නනවා වගේ හොඳට අතින් තද කරලා මිරික ගන්න ඕනේ අපි. තල් කියන්නේ ඇත්තටම ඇඟ සිසිල් කරන පානයක්. මේ දවස්වල රස්නෙට හොඳයි. ඔයාලගේ අහල පහල තල් තියෙනවා නම් අරගෙන මේ විදියට හදලා බලන්න. ගොඩක් අය තල් බොන්න කැමති නැත්තේ මේ තල් තිත්තයි කියලානේ. අර මුලින් මං කිව්ව විදියට හොඳට ලිපේ තියලා රත් කරාම තල් එකේ තිත්ත ගතිය අයින් වෙනවා. ඒ විදියට අපි දෙතුන් පාරක්ම හොඳට මේකේ විෂ ටික එළියට එනකම් මිරික ගන්න ඕනේ මේ වගේ පාටක් එනකම්ම. ඊට පස්සේ අපිට අවශ්‍ය ගානට සීනි, ලුණු හැන්දක් දාලා කැමති නම් දෙහි චුට්ටක් දාලා කලවම් කරලා බොන්න. එච්චරයි. හදලා බලලා මට රස කියන්නකෝ ඔයාලා. එහෙනම් අදට ගිහින් එන්නම්.